සුපිරි චැලෙන්ජ් එක. මේක අතන දාපු ලොකු වත්තක්. මේ වත්තේ භයානකයි. මේ ගමේ කට්ටිය නම් කියන්නේ මේ වත්තේ හුල්මන් එකිට ඡායාවන් දැකලා තියෙනවා කියලා. අද අපි මේ වත්තේ ප්ලේසස් තුනකට යනවා. ඒ තමයි මේකටයි. එහෙනම් අපි බලමු පළවෙනි ප්ලේස් එකට යන්න. ඔයාලා දන්නේ යාළුවුත් මාත් එක්ක අද මේ චැලෙන්ජ් එකට එකතු වෙනවා. ඒ තමයි මනෝජ්. මනෝ එයා තාට්ටේ කියවද? My God! Wow! ගණී වගේ දෙන්නේ. කවුද ගෙදර? යොඩේ ඉන්නවා. මේ තමයි අපි යන අද පළවෙනි ප්ලේස් එක. මේ තමයි අපි පළවෙනි ප්ලේස් එක. අපි ඉස්සෙල්ලා මේ ප්ලේස් එකේ වටේට ගිහලා බලමු. මේ කාලයක් තියෙනවා. බලමු. කවුද ගෙදර? සුන්. කවුද ගෙදර? යොඩේ ඉන්නවා. One hour later. මම දැක්ක නිකන් ඡායාවක් කරේ ඒ වීඩියෝ එක ඇති කියලා මම හිතලා අපි යටුන්ට බය නැහැ. අපි ආයෙත් යනවා. අපි දැන් මේ බේස් එකේ අනිත් පැත්තෙන් තමයි යන්න දැන්. ආ දොරේ පේන අසු. ගන්න. මෙතන තියෙන වීදුරුවක් අපි වීදුරුව ඇරලා බලමු. කොරෝනා. ගන්න. මේ පැත්තේ ටොයිලට් එක තියෙනවා. මගේ ටොයිලට් එනේ. දැන් අපි මේ ජනේල ගමු බලන්න. මෙතන ටොයිලට් වල තියෙනවා. මනෝ ඇතුලෙන් ලොක් කරලා. ඇතුලෙන් ලොක් ඈ. ඇතුලෙන් ලොක්. නෑනේ කඩන් තමයි. හුල්මන් ඔයා යනවාද? මං යනවා. වීදුරුවද? යාළුවනේ ඉතින් අර දොරේ අපිට ඇතුළේ පේනවා. ඉතින් යාළුවනේ මෙතන තියෙන බුදු පිළිමයක් මේ බුදු පොතක් තියෙනවා. උගාන පිරමනේ තියෙනවා. කොහොමද? අරද? අර ඒ ගිර මේක. තව බලකුත් තියෙනවා. මෙතන ඉතින් දැන් අපි අර දොරෙන් පොඩ ඇතුළට එවිල බලන්න තමයි යන්නේ. දැන් යන්නේ මනෝත් එක්ක. අපිට මේ ඇතුළට යන්න බැරි වුණා. කැමරාවට අපි පුළුවන් තරම් උත්සාහ කළා. මේ දොර විතර දුරක් තියෙන ඒ දොර පෙන්වන්න. ඒ දොරේ මුල්ලේ කවුරු හරි නිකන් ළමයෙක් නිකන් මෙහෙම මුල් ගහලා ඉන්නවා නිකන් අපිට පේන්නේ. මේ අපේ ටින්ද අපි ඊළඟ ප්ලේස් එකට. ඇත්තද?
යාළුවනේ මේ තමයි අපි ඊළඟ ප්ලේස් එක. අපි නිකම් මේක නිකම් තේන එක අමුතු බයන නිකම් වඩුල් දුවක් වගේ. කොහොමද දුවන්නේ? මේක කට්ටි කියන මෙතන උල්පතක් එහෙම උල්පතක් කියලා කියන මෙතන. මේ මෙතන සමහරු කියනවා මෙතන මේ ගස්වල එහෙම එක එක සත්තු ඉන්නවා. අකුළු වෙලා ඉන්නවා. තව සර්පයෝ හිටා ඉන්නවා කියලා. අපි යාළුවනේ ඉතින් ගැඹුරු බලන්න යන්නේ මේකේ. අපි ගැඹුරු බලන්න යන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ අපිට එතන ගැඹුරු බලන්න බැන්නා. එතෙන්ට අපිට යන්න පොඩ්ඩ අමාරු වුණා. එතන ඉරෙනවා. ඒකින්ද අපි ටඩ් ගාලා ආවා. අපේ ටටුල එහෙම ගන්න දෙයක් නැහැ. ඉතින් යාළුවනේ ඊළඟ ප්ලේස් එක පොඩ්ඩක් භයානකයි. එතන කට්ටිය මැරිලක් තියෙනවා. මේ ගමේ අය නම් කියන්නේ ඉතින්ට කවුරුවත්ම යන්නේ නැහැ කියලා. ඒකයි මේක 15ක් භයානක. Mana dia? Ya. Ini batu dia betul apa? Kamera orang ini. Jangan. ඉතින් යාළුවනේ මේ තමයි අපේ තුන්වෙනි ප්ලේස් එක. එහෙනම් යාළුවනේ අපි අදින් මේ වීඩියෝ එක ඉවර කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.